මම පහුගිය දවසක ගියා. විවිධ තරාතිරම් වල මිනිස්සු මැරිලා. සමහරු මැරිලා ඉදිමිලා. සමහරුන්ගේ මරණ තියෙනවා. කිසිම තරාතිරමක් කාටවත් නැහැ. ඇයි? කවුරුවත් දන්නේ නැහැ. හැමෝම මෙහෙම දාලා තියෙනවා. ඊට අපි ගිහිල්ලා මේ තරාතිර මෙතන සාකච්ඡා කරන්න ඕන. මේ ආවල් එක්කෙනා. මෙයාට මෙච්චර ඉඩම් තිබුණා. මෙයාට මෙච්චර ව්‍යාපාර තිබුණා. මෙයා මෙහෙම ජීවත් වුණා. මෙයා හිඟන්නේ. මෙයාට කිසිම ව්‍යාපාරයක් නැහැ. කවුරුවත් පිළිගත්තේ නැහැ. ඒ වුණාට දෙන්නම මැරිලා එකම මල්ශාලාවේ දාලා තියෙනවා. එතකොට මං අහන්නේ පිළිගැනීම යන කොමක්ද? ඒක සම්මතයක් පමණයි. පෝසත්කම යනු සම්මතයක් පමණයි. දුප්පත්කම සම්මතයක් පමණයි. ඒක තේරෙන්නේ එතෙන්ට ගිහලා කල්පනා කරනකොට. මම සම්මත පමණයි. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතේ වැරද්දුවේ ඒ සම්මත. ඕගොල්ලෝ පස්සේ දීවේ මොනව පස්සේද? ඒ සම්මත පස්සේ. ඒ සම්මත ලබා ගන්න ඕගොල්ලෝ දිව්වා. ඒ සම්මත ලබා ගන්න දුවලා ඕගොල්ලෝ හතියරියේ කොහෙද? මල්ශාලාව. සම්මත ලබා ගන්න දුවලා හතියරෙන්නේ ලැබෙන්නේ සම්මත නැති තැනක්. ඒක තමයි ජීවිතේ කියන්නේ. ඒ කියන්නේ මේ සම්මතය සාක්ෂාත් කරන්න දුවලා ඊට පස්සේ අපිට කියන හරි දැන් දිව්වනේ. දැන් හම්බ වුණානේ. දැන් පොඩ්ඩක් හතියරපන්. දවස් දෙකක්. හැම මිනිස්සෙකුටම සම්මතවලට වහල් වෙලා සම්මත ලබා ගන්න දිව්වහම හති අරින්න මල්ශාලාවක පැය ගාණක් හම්බ වෙනවා. ඒ පැය ගානේ විවිධ තරාතිරම් වල අයත් එක්ක හති අරිනවා. ඊට පස්සේ එයා වටේ හිටපු මිනිස්සු ඇවිල්ලා සම්මතයට ගැලපෙන්න අන්දවන්න. අපි බලන්න ගියේ හාමුදුරු කෙනෙක්, ප්‍රසිද්ධ කෙනෙක්. හාමුදුරුවෝ කියලා මරණේ සලකුණක් නැහැ. මරණේ සලකුණක් නැහැ. මුදලාලිලා, හිඟන්නෝ, දොස්තරලා, කොන්දොස්තරලා අතර තවත් එක්කෙනෙක්. ඊට පස්සේ නෑදෑයෝ වෙනවා. මේ ආවල් එක්කෙනා මේ ආවල් විහාරාධිපති අන්දන්න විහාරාධිපති ඇඳුම. ඒකට අර නැති වෙච්ච සම්මතය ආයි මිනිස්සු එකතු වෙලා හදනවා. ඔන්න ඕක තමයි මේ ලයිෆ් එක. ඕක තමයි මේ ජීවිතය. ඕක දන්නේ නැතුව ඉල ඇඳවල් පූජා කරන එක මගුල් නටනට ඉන්නවා. මේ ප්‍රායෝගික යථාර්ථයේ තේරුම් ගත්ත කෙනා නිවනටපත් වෙනවා. ප්‍රශ්නය මේ ප්‍රායෝගික යථාර්ථයේ තේරුම් ගන්න බුද්ධිමත් බවක් අවශ්‍යයි. තර්කයක් අවශ්‍යයි. පොඩ්ඩක් නැවතිලා විමසන්න අවශ්‍යයි. අඟුලිමාල පස්සේ කඩුවක් අරන් එනකොට බණ කිව්වේ නෑ. කිව්වේ නැවතින්න කියලා. විමසන්න කිව්වා. ඕගොල්ලන්ගේ ජීවිතය ඕගොල්ලන්ට වරදින්නේ ඇයි? නැවතිලා විමසන්නේ නැති නිසා. නැවතිලා විමසන්නේ නැතුව සම්මත පස්සේ දුවන ඕගොල්ලන්ට කොච්චර දිව්වත් විවේක ගන්න, ගිමන් අරින්න මල්ශාලාව හම්බ වෙනවමයි. නවත්තන්න බෑ. එතකොට ඒකේ කිසිම විශේෂතාවයක් නැහැ. ඊට පස්සේ ආයි නෑදෑයෝ ඇවිල්ලා ගැලපෙන ඇඳුම් අඳගෙන ලොකු කට්ටිය ලොකු පෙට්ටි වලට දාලා පොඩි මිනිස්සු පොඩි පෙට්ටි වලට දාලා ආයි සම්මතයක් හදාගෙන ආයි අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අර කරපුවා කියපුවා අරෝමේව කතන්දර කියලි වෙලා ආයි සම්මතයෙන් නිදහස් කරනවා. පුච්චල දානවා, එකවල දානවා. ආයි ඉවරයි සම්මතය. එතකොට ලෝකය කියන්නේ මොකක්ද? ලෝකය කියන්නේ මනසෙන් පණවගත් එකක්. මේ ලෝකේ තියෙන්නේ අපේ ඇතුලේ. මේ කතාව ගැඹුරු කතාවක්. මීට වඩා අපල් පූජාව ලේසි. ඇඳවල් පූජා කරන එක ලේසි. ඇඳවල් පූජා කළා නිවන් ලැබෙනවා කියලා ගොන් විදියට හිතාගෙන ඉන්න එක ලේසි. හැබැයි මේ
ගැඹුරු යථාර්ථය තේරුම් ගන්න එක අමාරුයි. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තමන්ට නොතේරෙන දෙයකට හැමතිස්සෙම බොරුයි කියලා කියන්නේ. ඒ මිනිස්සුන්ගේ විදිය. තමන්ට තේරෙන්නේ නැත්නම් ඒකට බොරුයි කියනවා. තේරෙන්නේ නැති දේ තේරුම් කරගන්න අවශ්‍ය කරන මානසික පසුබිම හදන්නේ නැහැ. අපි බුද්ධිමත්. අපිට යමක් තේරෙන්නේ නැත්නම් අපි කලබල නැතුව සවන් දෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් තැනට අපිපත් වෙනවා. ඒතර අපි බුද්ධිමත් වෙනවා. හැමතිස්සෙම විමර්ශනශීලී වෙනවා. හැමතිස්සෙම කල්පනා කරනවා. මේ දේශනාව අහන අයට ජීවිතේ වරදින්න බෑ. ජීවිතේ වරදින්නේ අය මේ සම්මත පස්සේ දුවනවා. භෞතික සම්මත. මේ භෞතික සම්මත පස්සේ දිව්වොත් ඒ සම්මතවල ලබා ගන්න උත්සාහ කළොත් ඒ සම්මත නිසාම වෙහෙසටපත් වෙලා විඩාවටපත් වෙලා සම්මත ටික නැති වෙනවා.